සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම සර්පයන්ගෙන් කෝටි ගණන් මුදල් උපය ගන්නවා වගේම ඒ සර්පයන්ව ආහාරයට ගන්න සර්පයන් එක මුළු ජීවිත කාලෙම ජීවත් වෙන මිනිස්සු මේ ලෝකෙ ඉන්නවද? ඔව්, එහෙම මිනිස්සු ඉන්නවා. ඒවට කියන්නේ සර්ප ගම්මාන. සර්පයන් සමගම ගෙවන ජීවිත. ඔවුන්ගේ මුළු ජීවිතේම සර්පයන්. සර්පයන්ගේ විස ගන්න එක, සර්පයන්ගේ මාංශය, ඒ වගේම සර්ප හමෙන් කරන බොහෝ නිෂ්පාදන. මේ දේවල් කොහොමද සිදුවෙන්නේ කියලා අපි මේ තත්පර කීපයෙන් බලමු. රැඳී ඉන්න කියලා ආදරෙන් ඔයාලගෙන් ඉල්ලා සිටිනවා විශ්ව රේඛාව තුලින්. ලෝකයේ බොහෝ රටවල සර්ප ගොවිපළවල් පවත්වාගෙන යන්නේ ඒක ඉතාමත් ලාභදායී ව්‍යාපාරයක් නිසාමයි. සර්ප විෂ, ඒ වගේම සර්පයන්ගේ මස් ආහාර සඳහා මේ සර්ප හමෙන් කරන නිෂ්පාදන ඒවට බොහෝ වෙළඳපොළ වටිනාකමක් තියෙනවා. ඉතිරියෙන්ම චීනයත්, කොරියාවත්, වියට්නාමයත් මේ වගේ ප්‍රමුඛ පෙළේ රටවල් දැන් බොහෝම තියෙනවා මේ ගොවිපළවල් පවත්වාගෙන යන්න. ගොවිපළක් කිව්වමත් ඔබ අපි අහලා තියෙන්නේ කුකුල්ලු, ඌරන්, එළුවන් වගේ ඇති කරන තැන් ගැන නේද? නමුත් සර්ප ගොවිපළක් කිව්වම ඒක අපිට නොවුණත් අද වෙන විට ලෝකයේ වෙනස් වීමෙන් සර්පයන් මිනිසුන්ගේ ආදායම් ලබන මාර්ගයක් බවට පත් වෙලා තමයි තියෙන්නේ. තාක්ෂණයේ විද්‍යාවෙන් කාර්මික අතින් බොහොම දියුණුවට පත් වෙලා තින්න ප්‍රබලම රටක් වන චීනයේ අදට සර්පයන් සමග ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඒ සර්ප ගම්මානයක් ජිසකියාවි කියලා 3000කට වඩා ජනගහනයක් මෙහි ජීවත් වෙනවා. නමුත් ඔවුන්ගේ එකම ජීවනෝපාය සර්පයන් නැති කිරීම. බලන හැම තැනකම සර්ප ගොවිපළවල් තියෙන්නේ. ඉපදුන දවසේ ඉඳලම සර්පයන් සමග ජීවත් වෙන මේ මිනිසුන්ට විසකුරු සර්පයන් ගැන කිසිම බයක් නැහැ. පොඩි ළමයින් පවා සර්පයන් අල්ලන්නේ අපි පොඩි කාලේ හා පැටවුන් ඇල්ලුවා වගේ. හරියට කුකුළු පැටව අල්ලලා හුරතල් කළා වගේ. ඒ අයට සර්පයන් අල්ලන්න විශේෂ පුහුණුවක් ලබා දෙනවා. කුඩා කාලේ ඉඳලම සර්පයන්ව දැකලා අල්ලලා ඒගොල්ලන්ට ඒක සාමාන්‍ය දෙයක් පමණයි. චීන ජාතිකයන්ගේ කැමැතිම ආහාරයක් වගේම ඔවුන්ගේ සම්ප්‍රදායක් තමයි මේ සර්ප මාංශය ආහාරයට ගන්න එක. අපි කුකුල් මස් එක එක විදිහේ රෙසිපි වලට හදනවා වගේ තමයි මේ අය මේ සර්ප මාංශය එක එක රසකාරක යොදලා නොයෙක් විදිහට හදන්නේ. ඒවා විශේෂ අවස්ථාවලට, භෝජන සංග්‍රහවලට ඉදිරිපත් කරන්නේ වටිනා ආහාරයක් විදියට. වරකට බිත්තර 60ක් 70ක් පමණ සර්පයෙක් එකවරකට බිහි කරනවා. එයින් පැටවුන් බිහි වුණාට පස්සේ මාස ගාණක් ඒ සර්පයන් වර්ධනය වුණාට පසුව තමයි ඔවුන්ගෙන් විෂ ලබා ගන්නෙ. එක විෂ බිඳුවක්වත් අපතේ යවන්න ඉඩ දෙන්නේ නැහැ. මොකද මේ විෂ බිඳුවකට වුණත් බොහෝ වටිනාකමක් තියෙනවා. මේ සර්ප විෂ මිලදී ගන්න ඩොලර් බිලියන ගණන් ලබා දෙන්න බොහෝ ආයතන දැන්ටමත් ඉදිරිපත් වෙනවා. පිළිකා සෛල මර්ධනය කරන්න මේ සර්ප විෂ යොදාගෙන ප්‍රති ඖෂධ නිපදවනවා. ඔබ දැනටමත් මේ ගැන අහලා ඇති. විෂ ලබාගත් සර්පයාගේ හිස කඳින් වෙන් කරලා වෙනත් තැනකට ලබා දෙනවා. ඒ මස් ලබා ගැනීම සඳහා. ඒ මාංශ ඔවුන්ගේ එදිනෙදා පරිභෝජනය සඳහා පමණක්ම නෙමෙයි, වෙළඳපොළට යැවීමත් සඳහාත් යොදා ගන්නවා. දැන් ඔබ හිතන්නේ මස් අරගෙන, විෂ අරගෙන සර්පයා විසික් කරනවා, සර්ප හැම විසික් කරලා දානවා කියලාද? නෑ. ඊළඟට වෙළඳපොළ වැඩි වටිනාකමක් ලැබෙන්නේ මේ ස්නේක් ස්කින් එකට. සර්ප හැමෙන් ඉන පාටි, අත් බෑග්, ජැකට් වගේම සබත්තු ඒ වගේ බොහෝ නිපැයුම් සිදු කරනවා. ලෙද ඉන්ඩස්ට්‍රි එකේ ස්නේක් ස්කින් එකට ඉතාමත් ඉහළ තැනක් හිමි වෙන්නෙම වෙළඳපොළ ඉල්ලුම වැඩි නිසාමයි. හුඟක් අයගේ නවීන විලාසිතාවක් තමයි දැන් මේ ස්නේක් ස්කින් කරන ලද ඇඟලුම්. නිරූපණ ක්ෂේත්‍රය දිහා බලන්න. ස්නේක් ස්කින් ඇඟලුම් ඔබ දැක ඇති නේද? ඒ විලාසිතාවලට මිනිසු මේ තරම්ම කැමතියි. හේතුව ඔබම තීරණය කරන්න. සර්ප හමක් ලබාගත් තැන සිට නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා එය වෙළඳපොළට නිකුත් කිරීම දක්වා ඒ කාර්යහාරය ඉතාමත් පිළිවෙලින් සිදු වෙන්න. සර්ප හම සේදීම, වියලීම, මැෂින් වලින් ඒ ඔප් නැන්වීම සහ ඒ කරන නිර්මාණය ඇඟලුම යම්කිසි ආකාරයකින් සූක්ෂම ආකාරයකින් සිදු කළ යුතුයි. ඒ වගේම මේ සඳහා කර්මාන්තශාලා බිහිවීමත් නව රැකියා උත්පාදන ඇතිවීමත් සිදු වෙලා තියෙනවා.
මේ වීඩියෝ අවසාන තත්පරය ගැන අපි කතා කරොත් සර්පයකි විෂ මාංශය හමත් අරගෙන විශාල මුදලක් උපයා ගන්නවා නම් ඒ සතා කොයිතරම් විශේෂද, කොයිතරම් වටිනාකමකින් යුක්තද. අපි ඉස්සර නම් සර්පයෙක්ව දැක්කම දුවනව නේද? ඒත් දැන් මේ සර්පයා පසුපස ගිහින් ඔවුන්ව ගෙදරම තියන් ඇති කරන සමාජයක් අපි දකිනවා. මේ මහ පොළොව මත හුස්ම ගන්න සියලුම ජීවීන්ට ජීවත් වීමේ අයිතියක් තියෙනවා. ඔවුනුත් මේ ස්වභාව ධර්මයකින්ම තවත් එක් කොටසක්. අප ජීවත් වන්නේ වෙනස් කරන්නේ මේ උන්ටත් අයිති ලෝකයමයි. අද මේ වීඩියෝව බලලා ඔයගලන්ට දැනුනේ හැඟුනේ මොනවද කියලා අපිට කියන්න. අපි ඔබේ අදහස් ගැන දැනගන්න බොහොම කැමතියි. අපිට කමෙන්ට්ස් කරන්න. අපි සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් ගිහින් එන්න. සුබ දවසක් ඔයාලට.